සුබ දවසක් විශේෂ ප්‍රවෘත්තියක් එක්කයි අපි අදාවේ ෆාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මෞලවි ඇතුළු විත්තිකරු 24 දිනකට එරෙහිව දිනපතා විභාග වෙච්ච අධිචෝදනා 23270ක් සහිත වන පාස්කු මහනඩුව කියලා ජනමාධ්‍ය විසින් හඳුන්වන එම නඩුවේ තීන්දුවට දින නියම කරලා තියෙනවා එම ත්‍රිපුද්ගල මහාධිකරණ අධිකරණයේ විසින්. ඒ අනුව නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වෙනිදා නිකුත් කරනවා කියලා එම විනිසුරු මණ්ඩල නිවේදනය කරා. විත්තිය සාක්ෂි විභාගය 24 වෙනිදා අද දිනේදී හවස 6ට අවසන් කළා. ඒ අනුව නැවත වතාවක් ලිඛිත දේශන සඳහා සැප්තැම්බර් 9 වෙනිදා නඩුව කැඳවන්න නියමිතයි. පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් 2309ක් මේ නඩුවේ සාක්ෂි දීලා තිනවා. ඒක 17 වෙනිදා අගෝස්තු මාසයේදී අවසන් වුණා. අවුරුදු 5කට ආසන්න කාලයක් දවස් 547ක් දීර්ඝ වශයෙන් පැමිණිලි නඩුව විභාග කරා. නඩු විත්තිකරු 25ක් හිටියා. එක් විත්තිකරුවෙක් මිය ගියා. එනෝ තමයි 24ක් බවට පත් වුණේ. ඔවුන්ට 2021 ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමය තමයි චෝදනා බාර දුන්නේ. මෙම නඩුවේ දෙවනි ප්‍රධාන සාක්ෂිකරු අද ඉන්නේ මෙම ප්‍රහාරයටම කුමන්ත්‍රණය කළාද කියන සැකය මත ඔහුව මේ වෙද්දී ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවාගෙන සිටිනවා සුරේෂ් සලි. ඉතින් මේ නඩුව ගැන අපි විස්තරේ කතා කරමු. මහාධිකරණ විනිසුරු වන නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් කියන විනිසුරු මඩුල්ල යටතේ තමයි මෙම විභාගය කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක දිනපතා උදේ සිට රාත්‍රී දක්වා විභාග වුණේ ෆසීර්. තරින්දු ඔයා සමස්තයක් වශයෙන් මේ සංක්ෂිප්තව මේ සම්බන්ධයෙන් කිව්වා. මට මතක් වෙනවා මේ නඩුව ආරම්භ කරපු දවසේ සිට මේ සම්බන්ධයෙන් මේක උනන්දුවේ අපි බලාගෙන හිටියා. ඇත්තටම මේ විත්තිකරුවෝ 25 දෙනෙකුට විරුද්ධව අධිචෝදනා 23270ක් යටතේ 2021 අගෝස්තු 10 වෙනිදා තමයි නීතිපතිවරයා විසින් මේ අධිචෝදනා පත්‍රය ගොනු කරන්නේ. එතකොට තරින්ද මෙතන තියෙනවා මෙහිදී මේ 2500කට වැඩි සාක්ෂිකරුවන් මෙහිදී ලයිස්තුගත කරලා තිබුණා. 2021 අගෝස්තු 10 වෙනිදා මේ අධිචෝදනා පත්‍රය ගොනු කළාට පළවෙනියටම මේ නඩුව ගත්තේ ඒ කියන්නේ විභාගය සඳහා ගත්තේ 2023 පෙබරවාරි වල. ඒ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ තමයි නඩුව විභාග කරන්න පටන් ගත්තේ. එතකොට මට මතක විදිහට ඒ කාලේ දමිත් තොටවත්ත වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මේ අභියාචනාධිකරණයේ විනිසුරුතුමා තමයි මේ සභාපති විනිසුරු හැටියට මේ මහාධිකරණයේ හිටියේ. එතකොට ඊට අමතරව අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවරුන් හිටියා. ඒ අනුව ඒ විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙක්ම දැන් අභියාචනාධිකරණයේ ඉන්නවා. දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන විනිසුරුතුමල්ලා. ඒතකොට අනෙක් විනිසුරුතුමා තමයි ඊළඟට ජ්‍යෙෂ්ඨතම ඉන්නේ දැන් කියන විදිහට යන්න අභියාචනාධිකරණය. එතකොට ඊට පස්සුව තමයි නවරත්න මාරසිංහ මහතා සභාපති ධූරයට පත් වෙනවා මේ විනිසුරු මඩුල්ලට. ඊට අමතරව සුජීව නිසංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරුතුමල්ලා මේ නඩුව විභාග කිරීම සඳහා පත් වෙනවා. ඒ කියන්නේ නවරත්න මාරසිංහ විනිසුරුතුමා තමයි මේ නඩුවේ ආරම්භයේ සිට මේ දක්වා ඉන්න එකම විනිසුරුතුමා. ඒ කියන්නේ අනිත් අය මේ ඩොකියුමන්ට්ස් ටික බලනවා. මම කියන්නේ මේ නඩුව ඇසීම සඳහා විභාගය සඳහා පත් කරපු විනිසුරුතුමල්ලාගේ මුල් අවස්ථාවේ සිට හිටපු විනිසුරුතුමා. එතකොට තරින්දු මේ සම්බන්ධයෙන් දැන් ඔය 500 ගාණක් ගැන දිනගෙන මතක් කළා. ඒක සම්පූර්ණ ගාන මේ සාක්ෂි විභාගය ආරම්භ කළා මං හිතන්නේ 250කට ආසන්න දින සංඛ්‍යාවක්. ඒ කියන්නේ 255ක් ඔය ආසන්න ප්‍රමාණයක් තමයි සාක්ෂි විභාගය සඳහා කැඳවුවේ. එතකොට ඇත්තටම මේ ගිය 14 වෙනිදා පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරනවා. ඒ කියන්නේ පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් එහෙමත් නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර, ඒ වගේම අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා, ඒ වගේම රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර, රජයේ නීතිඥ ශක්ති ජාගොඩාරච්චි සහ රජයේ නීතිඥ අකිලා තල්පතාදු යන විනිසුරුතුමල්ලා තමයි මේ රජයේ නිල මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් තමයි මේ නඩුව මෙහෙව්වේ, සාක්ෂි මෙහෙව්වේ. එතකොට අපිට
අවශ්‍ය නම් මතක් කරන්න පුළුවන් 25 දෙනාම කවුද කියලා. ඔව් නම් ටික කියන්න. අපි නම් ටික කියමුනේ. එතකොට පළවෙනි විත්තිකරු හැටියට නම් වෙලා තියෙන්නේ අබූ සයිද් නොහොත්. ඒ කියන්නේ මේ අබූ කියන අන්වර්ථ නාමයෙන් කියන්නේ ඒගොල්ලන්ට අර සාරාන්ගේ කණ්ඩායම තුල ලැබුණායයි කියන නම. එතකොට ඒ නිසා තමයි ඇත්තටම ඔය අපි අර විත්තිවාචක ගැන කියද්දී ඒ විත්තිවාචක වල කියන්නේ මේ අබූ එහෙම නමක් මට නැහැ කියලා හැමෝම වගේ කියලා තියෙනවා. හැමෝම කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරන හරි. හැබැයි මේ අධිචෝදනා පත්‍රය ගොනු කරන අවස්ථාවේදී මේ නමත් සඳහන් වෙලා තිබුණා. ඒ හින්දා තමයි මම මේකත් එක්ක කියන්නේ. නැත්තම් අපිට මේ වෙන පරමාර්ථයක් නැහැ මේ නම මතක් කරන්න. එතකොට මේක පාත් දැන් මම වැරදිට ගන්නව නෙමෙයි. නමුත් අර පාතාල නම තියෙන්නේ. මේ නදුන් චින්තක නොහොත් හරක් කටා කියලා සාමාන්‍යයෙන් දානවනේ නඩුවට ඒ වගේ එකක් තියෙනවා. එතකොට තරිඳු අබූ සයිද් කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහමඩ් ඉබ්‍රාහීම් මොහමඩ් නෞෆර් නොහොත් නෞෆර් මෞලවි. දෙවෙනි එක්කෙනා තමයි අබූ හතීක් කියන නමින් හඳුන්වන ගෆූර් මාමා නොහොත් ගෆූර් නානා කියන නම් වලින් ඔහුව හඳුන්වනවා. ඔහුගේ නම මොහමඩ් ශරීෆ් ආදම් ලෙබ්බේ. තුන්වෙනි චූදිත අබූ සිලා කියන නමින් හඳුන්වනවා හයාතු මොහමද් මිල්හාන්. හතරවෙනි චූදිත අබූ උමර් නොහොත් මොහමඩ් ඉබ්‍රාහීම් ශාදික් අබ්දුල්ලා. පස්වෙනියා අබූ ෆලා නොහොත් මොහමඩ් ඉබ්‍රාහීම් ශාදික් අබ්දුල් හක්. මේ දෙන්න 4 සහ 5 අපි සාමාන්‍යයෙන් විමර්ශන නිලධාරීන් හඳුනන්නේ හක් බ්‍රදර්ස් කියලා. 6වෙනි චෝදිත අබූ තාරික් නොහොත් මොහමඩ් අන්වර් මොහමඩ් ට්‍රිස්කාන්. මේ 6වෙනි චෝදිත මේ ඩිෆන්ස් ට්‍රයිල් එක පටන් ගත්තම එහෙම නැත්නම් විත්තියේ නඩුව පටන් ගත්තම ඔහු කිසිම දෙයක් නොකර කතා නොකර සයිලන්ස් ඉන්න. එහෙම නැත්නම් මේ මොකද්ද නිහඬව ඉන්න තීන්දුව කරලා තිබුණා. අපි අතර මෙතකොට අර බ්‍රදර්ස්ලා දෙන්න ගැන කියද්දි ඒගොල්ලෝ තමයි අර මම කලින් වීඩියෝ එකේදී කතා කරායේ දෙන්නම කියනවා අපි පවුලට ගැහුවා පවුලේ වැරස් කරා ඒ කතාව කියලා තිබුණේ ඒ දෙන්න. ඒ වගේම ඒ දෙන්න මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවට දාලා වැරද්ද පිළි අරගෙන මං හිතන්නේ දෙන්නම වැරද්ද පිළිගත්තනේ. මේ ඒ නඩුවේදී මාවනැල්ල බුදු පිළිම සිද්ධියට අදාළව ට්‍රයිල් බාර් එකක් ගියා. එහිදී සියලුම චුදිතියන් වැරද්ද පිළි අරගෙන අත්තිටවපු සිරදඬුවමකට ලක් වෙලා තියෙනවා. එතකොට තරිඳු ඊට අමතරව 7 වෙනි චුදිත අබූ මිසාන් නොහොත් මොහමඩ් මන්සූර් මොහමඩ් සනස්දීන්. 8 වෙනි චුදිත අබ්දුල් මනාෆ් මොහමඩ් ෆිර්දෞස්. 9 වෙනි චුදිත අබූ නජා නොහොත් මොහමඩ් රමීස් මොහමඩ් සාජිද්. ඔහු තමයි මේ විවෘත විශ්වවිද්‍යාලයේ මේ වෙද්දී 9 වෙනි එක්කෙනා. එයා තමයි කිව්වේ අපිට මේ බන්ධනාගාර බස් එකට දෙන ආරක්ෂාව එදා පල්ලි වලට දීලා තිබුණා නම් අපි අද මෙතන නැහැ කියලා කිව්වා. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේදී LLB පාඨමාලාව කරනවා උපාධිය කරනවා. ඒ වගේම 10 වෙනි චූදිත ශාෆි මෞලවි නොහොත් අබූ බුර්කාන් කියන නමින් හඳුන්වන අබ්දුල් ලතීෆ් මොහමඩ් ශාෆි. 11 වෙනි එක්කෙනා හුසයිනුල් රිස්වි ආදිල් සමීර්. 12 වෙනි එක්කෙනා අබූ දාවූද් නොහොත් මොහමඩ් සවාහිර් මොහමඩ් හසන්. 13 වෙනි එක්කෙනා අබූ මොහමඩ් නොහොත් මොහමඩ් ඉෆ්තිකා මොහමඩ් ඉන්සාෆ්. 14 වෙනිදා රෂීද් මොහමඩ් ඉබ්‍රාහීම්. ඒ කියන්නේ අර හක් බ්‍රදර්ස්ලාගේ තාත්තා. 15 වෙනිදා අබූ හිනා නොහොත් මොහමඩ් හනීෆා සයිනුල් ආබ්දීන්. 16 වෙනි චූදිත අබූ නන්ජියාර් නොහොත් මොහමඩ් මුස්තෆා මොහමඩ් හාරිස්. 17 වෙනි චූදිත යාසින් බාවා අබ්දුල් රවුෆ්. ඔහු තමයි මේ නඩු විභාග අතරතුර මිය ගියපු චූදිත බන්ධනාගාරය තුලේදී. එතකොට ඔහු මරණයට පස්සේ ඔහුට තියෙන චෝදනාවල් විභාගයට ලක් කරන්නේ නැහැ. 18 වෙනිදා 18 වෙනි චූදිත මට දා කියලාම එනවා. හරි. 18 වෙනි චූදිත රාසික් රාසා හුසයින්. 19 වෙනි චූදිත කච්චි මොහම්මද් ජස්මින්. 20 වෙනි චූදිත සයිනුල් ආබ්දීන් මොහමඩ් ජසීන්. 21 වෙනි චූදිත මොහමඩ් මුස්තෆා මොහමඩ් රිස්වාන්. 22 වෙනි චූදිත අබූ සනා නොහොත් මීරා ශාහිද් මොහමඩ් නෆ්ලි. 23 වෙනි චූදිත මොහමඩ් අමීන් ආයතුල්ලා. 24 වෙනි චූදිත මොහමඩ් අන්සාර්දීන් හිල්මි. 25 වෙනි චූදිත මොහමඩ් අක්‍රම් අහකම්. හරි. මේගොල්ලන්ට විරුද්ධව තමයි අධිචෝදනා 23270ක් ඉදිරිපත් කරන්නේ. එහිදී පැමිණිල්ලේ නඩුව ගිය 14 වෙනිදා අවසන් කරනවා. අවසන් කළාට පස්සේ විත්තියේ නඩුව 17 වෙනිදා ඩිෆෙන්ස් ට්‍රයල් එක 17 වෙනිදා පටන් ගත්තා. එහිදී මං කලින් කියපු ආකාරයට මේ කවුද 6 වෙනි චූදිත හැර
අනිත් අය විත්ති කූඩුවේ සිට තමන්ගේ විත්ති වාචකේ එහෙම නැත්නම් තමන්ගේ ස්ථාවරයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා ඩොක් ස්ටේට්මන්ට් කියලා. ඒ ස්ටේට්මන්ට් එක ලබා දීලා තිබුණා. ඇත්තටම මුල් අවස්ථාවේදී මේ චූදිතයන්ට රජයේ වීදමින් නීතිඥවරුන් පත් වුණාට පස්සේ ඒ කාලයක් යද්දී මෑතකයේදී ඒ කියන්නේ විනිසුරු මඩුල්ල අලුත් වුණාට පස්සේ දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන විනිසුරුතුමල්ලා අභියාචන අධිකරණයට ගියාට පස්සේ සෑහෙන කාලයක් මේ සාක්ෂි විභාගය නොකර මේ නඩුව කල් ගියා. ඊට පසුව නවරත්න මාරසිංහ විනිසුරුතුමාගේ සභාපති ධුරයෙන් යුත් කණ්ඩායම පත් වුණාට පස්සේ සහ මම හිතන වත්මන් වගේ අගවිනිසුරුවරයාගේත් වත්මන් අගවිනිසුරුතුමා තමයි මේ පරිපාලනයේ මැදිහත් පත් කරලා දිනපතා නඩුව ඇසීම සඳහා පහසුකම් සැලසුවා. එතකොට ඒ දිනපතා නඩුව අහන්න පටන් ගත්තම රජයේ වීදමින් පත් කරපු නීතිඥවරුන් Tamanට හැකියාවක් නැහැ කියලා කියන්නේ හැමදාම මේ නඩුවට පෙනී හිටින්න Tamanට තියෙන අපහසුතාවය සම්බන්ධයෙන් අධිකරණයට පැහැදිලි කිරීමක් සිදු කරමින් ඒ නඩුවේදී ඒගොල්ලන් ඉවත් වුණා. ඊට පසුව විත්තිකරුවන් කීප දෙනෙකුට පමණයි නීතිඥවරුන්ගේ පහසුකම් ලබා ගන්න හැකියාව ලැබුණේ. ඒ කියන්නේ 2 වෙනි 7 වෙනි 8 10 15 17 18 වෙනි චූදිත වෙනුවෙන් නීතිඥ කනිල් මද්දුමගේ මහතා පෙනී හිටියා. ඒ වගේම 12 13 නීතිඥවරුන් මේ චූදිතයන් වෙනුවෙන් නීතිඥ රවින්දු යසස් සහ නීතිඥ නිරෝසන් සිරිවර්ධන යන නීතිඥවරුන් පෙනී හිටියා. 20 සිට 25 දක්වා චූදිතයන් වෙනුවෙන් නීතිඥ සංජීව රුවන් පත්‍රන මහතාගේ උපදෙස් මත යම් නීතිඥවරුන් මාරුවෙන් මාරුවේ පෙනී හිටියා. ඊට අමතරව විශේෂයෙන්ම ඒ කියන්නේ නෞෆ මෞලවි 3 මිල්හාන් 4 5 හක් බ්‍රදර්ස් 6 9 කියන්නේ ඔය මතක් කරපාර මේ LLB මේ උපාධිය කරන සාජිත් මෞලවි 11 14 16 වැනි චූදිතයන් වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් මේ නඩු විභාගයේදී පෙනී හිටින්නේ නැහැ. ඒගොල්ලන්ගේ නඩුව මේ කරගෙන ගියේ. එතකොට 14 වෙනිදා සාක්ෂි විභාගයේ 249 වෙනි දවසේදී තමයි පැමිණිල්ලේ සාක්ෂි ඉවර කළේ. 17 වෙනිදා නැවත විත්තියේ සාක්ෂිය පටන් ගන්නවා. ඩොක් ස්ටේට්මන්ට් ලබා දෙනවා කට්ටියම 17 වෙනිදාම පටන් ගන්නවා. 17 වෙනිදාම මං හිතන්නේ 6 දෙනෙක් ඩොක් ස්ටේට්මන්ට් එක ලබා දුන්නා නෞෆ මෞලවි ඇතුළු. නෞෆ මෞලවි සහ 20 සිට 25 දක්වා වූ චූදිතයෙන් 17 වෙනකන් ගියා නේ. ඔව් ඩොක් ස්ටේට්මන්ට් එක ලබා දුන්නා. ඊට පස්සේ 18 වෙනිදා තවත් පිරිසක් ඒ කියන්නේ මේ කවුද මිල්හාන් ඇතුළු කණ්ඩායමක් සාක්ෂි ලබා දීමක් සිදු කළා. ඊට පස්සේ අනිත් දවසේ අනිත් අය ලබා දීමක් සිදු කළා. මේ ඩොක් ස්ටේට්මන්ට් එක ලබා දුන්නා. ඊට පස්සේ විත්තිකරුවන් කීප දෙනෙක් Tamanගේ විත්තියේ නඩුව වෙනුවෙන් සාක්ෂිකරුවන් කීප දෙනෙක් නම් කරලා තිබුණා. ඒ අයගෙන් කීප දෙනෙක්ව කැඳවලා තිබුණා. සමහර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුන් වෙන්න පුළුවන්, විත්තිකරුවන් වෙන්න පුළුවන්. Taman වෙනුවෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා අධිකරණයට බාර දීපු විත්තියේ සාක්ෂි ලයිස්තුවේ ඉන්න සමහර සාක්ෂිකරුවන්ව කැඳවීමට අදහස් නොකරනවා කියලා ඊට පස්ව අධිකරණයට දෙන දීමක් සිදු කරලා තිබුණා. එතකොට මේක තමයි සංක්ෂිප්තව මේ නඩු විභාගයේදී වෙච්ච දේවල් ගැන අපිට කියනවා නම් කියන්න තියෙන්නේ. මේ ඔක්කොම අද දිනේදී ඉවර වෙලා ඒ කියන්නේ විත්තියේ සාක්ෂිකරුවන් කැඳවීම සහ විත්තියේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාගය අද දිනේදී අවසන් වුණා 6ට. ඊට පසුව අධිකරණයේ තීන්දුව කළා මෙම නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 22 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට සැප්තැම්බර් 9 වෙද්දී මේ නඩුවට අදාළ ලිඛිත දේශනා අධිකරණයට ගොනු කිරීමට සියලුම පාර්ශ්වයට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේක තමයි කතන්දරේ. හරි. ඉතින් මම හිතන්නේ මේ වෙද්දී ඇත්තටම දැන් ඔය බොහෝ දෙනෙක් අහනවනේ නඩු ඉක්මන් වෙන හැටි ගැන එහෙම. මොකද මේ වත්මන් ආණ්ඩුව යටතේ ආණ්ඩුව යටතේම නෙමෙයි ඇත්තටම ආණ්ඩුව යටතේ අධිකරණ ශාලා පහසුකම් ලබා දුන්නා. අනිකුත් කාර්යාල වෙනත් පහසුකම් ලබා දුන්නා. නඩුවක් කරගෙන යන නම් උසාවියට බිල්ඩිමක් තියෙනවා. මේ ටික ඔක්කොම විධායකයන් සපයන්න ඕනේ. ඊට පස්සේ අධිකරණයේ නායකත්වය වත්මන් අගවිනිසුරුවරයාගේ මැදිහත් වීමෙන් මෙම නඩුවට මේක පත් කරලා විනිසුරු මණ්ඩලය
දිනපතා අහන්න නියම කරලා එතන මම හිතන්නේ විනිසුරුවරුන්ගේ පැත්තෙනුත් මේ දිනපතා ඇසීමේ කටයුත්ත කරගෙන ගියා. ඒ කරගෙන ගිය විදිහ ගැන චෝදනා විවේචන ඒකේ අඩුපාඩුකම් වගේම එකෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. දිනපතා නඩුවක් අහනවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද. මේ තරම් දැවැන්ත සංකීර්ණ නඩුවක් දිනපතා අහද්දී ඒකේ වෙන්න පුළුවන් අගතිදායක පැති මොනවද දුර්වලතා මොනවද විශේෂයෙන් නඩුව සාධාරණ ලෙස පවත්වාගෙන යාමට තියෙන එන්න පුළුවන් බාධා මොනවද ඒ ප්‍රශ්න ඔක්කොම අපිට ආවා. අපිත් ඒව මතු කළා අපිමයි ඒව මතු කළේ මුලින්ම. එතකොට විශේෂයෙන්ම නීතිඥවරු පිළිබඳ ප්‍රශ්නේ අපි කවදාවත් කියන්නේ නීතිඥවරයෙක් නැතුව නඩුවකට මුහුණ දෙන්න ඒගොල්ලෝ එහෙම මුහුණ දෙන්න ඕනි කියලා. ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා නීතිඥවරයෙක් තමන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න. මොකද මේ 24 දෙනා අතරේ මේ වැරදිකාරයෝ නොවන අයත් ඉන්න පුළුවන්. හරිද වැරදි විදිහට චෝදනාවලට ලක් වුණා. තීන්දුව ලැබෙනතුරු ඒගොල්ලන්ට නිර්දෝෂී කියන පදනම තියෙනවා. එතකොට මම දන්නවා සමාජය මේ නවුෆර්වස් හෝ නැත්තම් ඉල්හාන් හෝ නිර්දෝෂී කියලා සමාජය පිළිගන්න එකක් නැහැ. ඒගොල්ලෝ කල තියාම කියයි මේගොල්ලෝ වැරදිකාරයෝ කියලා. නමුත් එහෙම නෙමෙයි මේක 24 දෙනෙක් ඉන්නවා නිසා. මම කියන්නේ සමාජයේ පැත්තෙන් ගත්තත්. ඉතින් ජනප්‍රිය මතයක් පැත්තෙන් ගත්තත් 24 දෙනාම වැරදිකාරයෝ කියන්න බෑ. එහෙම ගත්තොත් මේක මේ නඩුව ගොනු කරන්න පාදක වෙච්ච ප්‍රධානම දෙවෙනි සාක්ෂිකරුවෙක් ඉන්නවා. ඒ සාක්ෂිකරුවද ඉන්නේ මේක කුමන්ත්‍රණයට දායක වුණා කියලා සැකේ පිට. එතකොට එවැනි පසුබිමක ඉතින් අපිට මේක ඉගෙන ගන්න වෙන දේවල් තියෙනවා. කෙසේ නමුත් මේක ඉක්මනින් ඉවර කරා. මේක අතිශය සංකීර්ණ සහ දැවැන්ත නඩුවක් ඉක්මනින් නඩුව විමසා ඉවර කරා. ඒ දෙයක් වේගෙන් කරද්දී කට්ටිය අපහසුතාවයටපත් වෙනවා තමයි. නමුත් වේගෙන් කරන එකත් මිනිසුන්ගේ ඉල්ලීමක්. හැබැයි අපිට මේ නඩුවෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මම හිතන්නේ ඒක මේ මිනිසුරු තියෙනවා. මිනිස්සු මේ රජයට ලබා දීපු එක මේ මොකද්ද අනුමැතියක් ජනවරමෙන් ඉල්ලූ දෙයක් මෙතන. ඒ නිසා මම හිතන්නේ අතර මේ නඩුවේ අත්දැකීම් මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වගේම මේ විනිසුරුවරුන් විසින් මේ නඩුවේදී තමන් ලැබුව අත්දැකීම් ඒ හරහා ඉදිරියේදී දිනපතා නඩුව හදි කරන්න ඕන දේවල් මොනවද මේ අත්දැකීම් මම හිතන්නේ බෙදා ගැනීම වැදගත්. අධිකරණ පද්ධතියක් විදිහට නීතිඥවරු විදිහට එසේ තිබියදී මේක ටිකක් ඓතිහාසික එකක්. මේ නඩුව අහලා ඉවර කිරීම මේ අගෝස්තු වෙද්දී මේ තරම් සංකීර්ණ නඩුවක් 22 වෙනිදා ලබා දෙන තීන්දුව දිහා මුළු රටම බලාගෙන ඉන්න එක තැනක්. දන්නවා. ඔව්. ඇත්තටම 2021 දී නඩුව ගොනු කළාට අපි මේ සමස්තයක් වශයෙන් බලද්දී 2023 ඉඳන් තමයි චෝදනා කියවලා දීලා මේක පටන් ගන්නෙ. ඇත්තටම චෝදනා කියවලා දීම සම්බන්ධයෙන් ඒ කාලේදී ප්‍රශ්නයක් ආවා. චෝදනා 23270ක් තියෙද්දී එක් 25 දෙනෙක් හිටියා. ඒ 25 දෙනාටම මේක කියවලා මාස 6කට වැඩි කාලයක් යයි කියලා. එතකොට නීතිපතිවරයා කරපු යෝජනාවකට අනුව නැත්නම් ඒ අධිකරණයේ ඇතිවෙච්ච ඒ සංවාදයත් එක්ක මේගොල්ලන්ට එක් චෝදනාව නෙමෙයි කියවලා දුන්නේ ඇත්තටම. එතකොට මේ චෝදනාවල සාරාංශගත කරලා ඒ සාරාංශගත කිරීම තමයි කියවලා දීමක් සිදු කරන්නේ එතකොට. එතකොට මෙහෙම සිද්ධීන් කිහිපයක් මේ රසවත් කතාව එහෙමත් නැත්නම් මේ වගේ බරපතල ගනේ අපරාධ නඩුවක මෙච්චර මේ ලොකු චෝදනා ප්‍රමාණයක් ගොනු වෙද්දී චූදිතියෙන් විශාල පිරිසක් ඉද්දී කොහොමද මේ චෝදනාව ඒගොල්ලන්ට කියවලා දෙන්නේ කියන එකටත් එක්තරා විදිහකට මේ නඩුවේ යම් ආදර්ශයක් ලබා දීමක් සිදු කර පිළියම් යදවුවා. එතකොට මේ වැනි දේවල් තියෙනවා මේ නඩුවේදී අපිට ඉදිරියේදී අපි මේ නඩු ගැන වෙනම වීඩියෝස් කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ නඩුව ගැනත් ඒ වගේම මේ මාතෘකාව ගැනත් තව කතා කරන්න බොහෝ දේ තියෙනවා. මොකද ලංකා ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක්. ඒක එහෙම ලේසියෙන් අපි අතහැරලා යන්න අවශ්‍ය නැහැ. කොච්චර ජනප්‍රිය ප්‍රසිද්ධ මාතෘකා කොච්චර ආවත් මේ මාතෘකාව අපි කතා නොකර අතාරින්න බෑ. ඒ නිසා ඒ ගැන කතා කරමු. ඉතින් අදට අපි යනවා ඔන්න 22 වෙනිදා අපි බලාපොරොත්තු වෙන 22 වෙනිදා තීන්දුව ලැබීමෙන් පසු විශේෂ වාර්තාකරණයක නිරත වෙන්න විශේෂ වැඩසටහනක් කරන්න. කෙසේ නමුත් ඒ දක්වා අදට අපි යනවා. හැමෝටම ජය වේවා. සුබ දවසක්.